Ratnaloka Capital, your reliable land sales partner. මෙම ඉඩම පිහිටා තිබෙන්නේ හොරණ අඩවිය බස් පාරට මුහුණලා. ඉඩමේ ඉදිරිපස අඩි 300ක පමණ ප්‍රදේශයක් පුරා පවතී. ත්‍රිපේස් විදුලිය නල ජල පහසුකම් වලින්ද යුක්තයි. ඉදිරිපස වෙල්යායක්ද පවතිනවා. අක්කර 2ක් වන මෙම ඉඩම පර්චස් 22ක් රුවන්පුර හයිවේ එකට සමගාමීව පාරවල් පළල් වීමට ගොස් ඇත. එබැවින් පර්චස් 298ක ප්‍රමාණයක් විකිණීමට ඇත. හරි හතරැස් ඉඩමක් වන අතර පැත්තෙන්ද පාරක් ඇත. ඉඩමේ පිටුපස තාප්පයකින් වට වී ඇත. මෙම ඉඩම මද බෑවුම් සහිත සමතලා වන අතර වැඩි ජලය බැස්ස වීමේ හැකියාව පවතිනවා. ඉඩමේ ඉදිරිපස නිරිත බස්නාහිර හා වයඹ දිසාවන්ට මුහුණලා පවතී. හරස් පාරට සමගාමීව උතුරු දිශාවට හා ඊශාන දිශාවට එම ප්‍රදේශය මුහුණලා පවතිනවා. වාස්තු විද්‍යාව අනුව එහි වැදගත්කමක්ද පවතී. මෙම ඉඩමේ නඩත්තු නොකර තේ අක්කරයක් පමණ තිබෙනවා. අයිතිකරු නිතර විදේශගත වන නිසා මෙහි ආයෝජන කටයුත්තකට ඔහුට කාලය තිබුණේ නැහැ. එම නිසා ඉඩමේ විවිධ ගස්වලින් යුක්තයි. මෙම ඉඩමේ සිට හොරණට විනාඩි 20කින් පමණ ළඟා විය හැක. මොරගාහේනට විනාඩි 10කින් පමණද යෝජිත රුවන්පුර පිවිසුමට විනාඩි 5ක් පමණද ඇත. ඉඩමේ ප්ලෑන 1984ට පෙර අඳින ලද්දකි. එය වැදගත් වන්නේ ඉඩම් වෙන්දේසියකදී සුබ සාධන කටයුතු සඳහා 115ක් වෙන් කිරීමට අවශ්‍ය නොමැති බැවින්. මෙම ඉඩම නිසංසල පරිසරයක පිහිටා ඇති බැවින් කර්මාන්ත ශාලාවකට ඉතාමත් යෝග්‍යයි. හයිවේ එක ළඟින් යන බැවින් කර්මාන්ත ශාලාවක නම් ප්‍රචාරණ කටයුතු වලට සුදුසුයි. තවද පන්සලකට ධර්ම ප්‍රචාරක ආයතනයකට අසරණ සරණ ව්‍යාපෘතියකට ඒ වගේම මුදල් තිබෙන කෙනෙකුට හොඳට ගෙයක් හදලා වවාගෙන හොඳට ඉන්නත් පුළුවන්. අපි බලමු මෙම ප්‍රදේශයේ ඉඩම්වල මිල ගණන්. 2017 රජයේ තක්සේරුව අනුව මෙම ඉඩමේ පර්චස් 1ක් 1,65,000ක මිලක් නියම වුණා. සාමාන්‍යයෙන් වාර්ෂිකව 100ට යම් ප්‍රමාණයකින් වැඩි වෙනවා. මෙම ප්‍රදේශයේ ඇතුළට වෙන්නත් පර්චස් එකක් 2,50,000කින් එහා පැත්ත වෙනවා. ඉතින් මෙම ඉඩමේ පර්චස් 298ක ප්‍රමාණය පර්චස් එකක් 1,40,000කට අයිතුකරු විකුණන්න තීරණය කර තිබෙනවා. අවශ්‍ය අය පහත අංකයට අමතන්න. ඉතින් අපි තවත් ඉඩමක් සම්බන්ධ ආයෝජන කටයුත්තකින් හමු වෙමු.